මේක ගත්ත දැනින් තියන්න කියලා. හරි sorry. අනික ඔයා දන්නේ නැහැ මේ ගෙදර බඩු තියෙන තැන. මමනේ දන්නේ. ආයෙ ගන්නෑ. ඔයා දෙයක් අරන් තියන්න කලින් මගෙන් අහන්න. මම කියන්න තියන්න. ඊට පස්සේ තියන්න. හරි අහලා තියන්නම්කෝ. මේක හදාගත්ත ඉතින් ඔයාලට කරදර කරන්නේ නැතුව. බබා මේ බොකු ටිකනුයි පැටලි ටිකනුයි කොහෙන්ද තියන්නේ? ඔය ඔතන උඩම ලාස් වෙන්න දාන්න. බබා මම මේ පොතක් ගත්තා කියවන්න. කියවලා ඉවරයි කොහෙන්ද තියන්නේ? බුක් එකේ තියන්නේ. බබා මේක කොහෙන්ද තියන්නේ? මගේ ඔළුව උඩින් තියන්න. මං අද රැට පොඩු ටික හදනවා. ඔයා කීයක් කනවද? 4ක් කනවා. 4ක්? මගේ අම්මේ 4ක් කනවා. මේ බඩ හැලියක් වගේ නෙයි 4ක් කනවා. 3ක් හදන්නකෝ. 3ක් කනවා. මේ මං 4 රොටි ලොකුයි හැබැයි මේ එකක්වත් ඉතුරු නම් කරන්න බෑ හොඳද? කෑලි කෑලි ඉතුරු කරන්න බෑ. ඔක්කොම කන්න ඕනේ. අනේ දෙයිනේ. එහෙනම් 2ක් අදහා. 2ක් කන්න පුළුවන්. අනේ අම්මේ දැන් ටිකට් බලන්න නේද වයස් කිරීමක් කෑවේ. මේ වෙන්න. 1 රොටියක් අදහා 1 රොටියක් ඇතිවට. එකක් දැන් ඔයා එකක් කන්න මං පොල් ලෙඩි ගහලා පොල් පිඳලා පොල් කාලා තව මේ පිටි අනලා ඔක්කොම කරන්නේ මේ එක රොටියක් හදන්න. අනේ මේ කඩේ මොනාරි ඕඩර් කරන්න එක රොටියක් හදන්න. මේ ඔයාට පුළුවන් ද පොඩ්ඩක් මේ ටික අතු ගාලා දාන්න. මට උඩ වෙන වැඩක් තියෙනවා මම ඒක කරලා එන්න. මේ ඔයාට පුළුවන් ද මේ ටික වොෂින් මැෂින් එකට දාන්න. මට තව පොඩි වැඩක් තියෙනවා මම ඒක කරලා එන්න. මේ අනේ පොඩ්ඩක් එන්නකෝ. අනේ මේ ජනෙල් ටික විතරයි තියෙන්නේ. පොඩ්ඩක් මේක පිහලා දාන්නකෝ. මේ මට උඩ පොඩි වැඩක් තියෙනවා මම ඒක කරලා එන්නම්. මේක විතරයි. මේ අනේ පොඩ්ඩක් එන්නකෝ. මේ ඔයාට පුළුවන් ද මේක පොඩ්ඩක් බලන්න. මට උඩ පොඩි වැඩක් තියෙනවා මම ඒක කරලා එන්නම්. යපුදේ මේක මෙච්චර වෙලා මොනව කරනවද? අද දවසට කී පාරක් ගියාද උඩ වැඩ කියලා? උඩ ලැබ් එකක්වත් දානවද දන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් බලන්න. මේක ගියාට. බොල බබෝ. උඹට දැන් ඕකද මහලු පුදින වැඩේ. වරින් උඹ පල්ලයට දෙන්න.